ශ්‍රී ලංකාවත් පාකිස්තානයත් අතර ඊයේ ගෙත්තාරාම ක්‍රීඩාංගණයේ පැවති එක්දින තරගය ශ්‍රී ලංකාව පෙරදුනා නොව පාකිස්තානය ජයග්‍රහණය කළේය. අප එසේ කියන්නේ පාකිස්තානයේ ජයග්‍රහණය හැල්ලු කිරීමට නොව ශ්‍රී ලංකාවේ පරාජය පිළිගැනීමට තරම් ආත්ම ශක්තියක් නැති නිසාද නොවේ. පාකිස්තානය ලබා දුන් ඉලක්කය ශ්‍රී ලංකාවට අසීරු එකක් නොවේ. ලකුණු 280ත් 300ත් අතර ඉලක්කයක් වුවද හඹා යාමේ හැකියාවක් අපේ ළමයින්ට තිබේ. ඊයේ තරගය අන්තිම ඕවරේ දක්වා අපේ කොල්ලන් අත්හැරියේ නැත. අපේ ක්‍රීඩාලෝලීන් අවසාන පන්දුව දක්වා අපේ කොල්ලන් තනි කළේද නැත. පාකිස්තානය සමග පැවති ලෝක කුසලාන එක්දින තරඟ 7න්ම ශ්‍රී ලංකාව පෙරදුනේය. එහෙත් ලකුණු 11ක තියුණු පරාජයකින් ප්‍රතිඵල දැකීම 7 වෙනි තරඟයේ කිසියම් අස්වැසිල්ලක් විය. ඊයේ තරඟයට අවතීර්ණ වන්නටත් කලින් ජනමාධ්‍ය ඔස්සේ තරඟ 6ක් පරාජය වීම ඕනෑවටත් වඩා ඉස්මතු කර තිබුණේ 7 වෙනි තරඟය පරදින්නට නොව ජය ගන්නට ඕනෑ නිසාය. පරාජිත මානසික මට්ටමක් ශ්‍රී ලංකා පිලට තිබුණේම නැත. එහෙත් මහේල ජයවර්ධන, තිලාන් සමරවීර අඩුම තරමින් දෙදෙනාම එකතු වී ලකුණු 30ක්වත් ලබාගෙන තිබුණා නම් පාකිස්තානයේ 278 ඉලක්කය අපේ අයට ඒ හැටි කජ්ජක් නොවේ. තරඟයට දින 2-3කටත් පෙර එක්තරා ව්‍යාපාරිකයෙකු පාකිස්තානයේ දිනන බවට තම මිතුරෙකු සමග රුපියල් ලක්ෂ 20ක ඔට්ටුවක් ඇල්ලූ බව කියන්නේ සල්ලි ඕනෑම නිසා විය හැකිය. පාකිස්තානය තරඟ 6ක්ම දිනූ නිසා විය හැකිය. ශ්‍රී ලංකා කණ්ඩායමටද රූපවාහිනී මාධ්‍ය ඔස්සේ දෙන තල්ලුව ඕනෑවටත් වඩා යයි සිතී. ගේම් එක චේන්ජ් කරන්නේයි පුනපුනාම කී නිසාදෝ මහේල හා තිලාන් ඒ අනුවම චේන්ජ් කළාදැයි අපට නිකමට සිතෙයි. කොහොම වුණත් කලින් කීවාසේ අප පෙරදුනා නොවේ. පාකිස්තාන පිළ ජයග්‍රහණයේ දොරටුව අභියස සිටියත් අවසාන ඕවර 3-4දී පාකිස්තාන නායක සහිඩ් අෆ්රිඩි කටේ ඇඟිල්ලක් ගසාගෙන අන්දමන්ද වී සිටි බවද පෙනුණි. කෙසේ හෝ අපි ඔහුට සුබ පතමු. ලෝක කුසලානයට ලංවන්නට පාකිස්තාන තරඟය ශ්‍රී ලංකාවට හොඳ ගැම්මක් පමණක් බව අපි අවසාන වශයෙන් සඳහන් කරමු. විමසුම පිටපත මහින්ද අබේසුන්දරගේ.